ආර රටකට AI හම්බුනේ. මම නොදන්නවා. මුංගේ හැටි. අපි නෑ ෂෝකෙන් ඉන්නේ ලාලාලාලාලාලා වෙනසක් නෑ පෙන්නන්නේ නෑ මන්නන්නේ නෑ නාහෙන් අඬන්නේ හිතුනොත් ෂෙනිව උස්සන්නේ නනනා අයින් වෙයන් බං අමායගේ ප්‍රථමාධාරය එනවා කොහෙ යනවද මන්ද මැරෙන්න හදනවා මෝඩයෝ කිව්වා ඔයාට හොද නෑ පාරේ නටන්න අපි යමුකෝ එහාට පොඩි සෙල්ලමක් කරන්න අපි ජෝඩු දාලා යන් මේ තිරික්කලේ බං මොකද යකු අර වත්ත පහල හැම කෙසෙල් ගහකම කදේ හිල් මම ශාන්ති කර්මයක් කළා තාත්තේ ඒවට ස්වාමිනේ මොනතරම් අපූර්ව තාක්ෂණයක්ද නේද අර ස්කූටර් කෙල්ලගේ දර්ශනය ඇත්ත වගේ දැන් ටීවී එකේ ඇත්ත වගේ දර්ශන පේනවා පාලි අයියලට දැන් හරියට අඩුපාඩුලු නේද පාලිගේ හයිය නැත්තම් උන් ටික මෙලහකටත් පාරට වැටිලා තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නැහැ කියහන් මුවෙක් එහෙම මේ පැත්තේ තියෙන පොලිම් පන්සල් වලට තිබුණා නේද? එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව කන්න තිබුණා. ඇයි පස්සේ ආපු දත රිදෙන්නේ? මගේ නම් පස්සේ දත් නෑ. මලේ ඇයි ඔයා මට මෙහෙම කර මට හොයලා දෙන්නේ පරේව මට සබාදහම් මොනවදෝ කියනවා. මොනවත් නෙමෙයි. මිනිහෝ වහින්න කලින් රෙදි ටික ගෙට ගනින්. අලන්තර කයිප කාලා රබ්බුක. පියත බිල්බි. වැඩේ හරියන්නේ නැහැ බං දුවමු. බොරු මර්සි දාන්න එපා කියන්න තියෙන දේ ඩිරෙක්ට් කතා කරපන් පණ දෙන්න යාළුවෝ හිටියට ඕන වෙලාවට ඇඟිල්ලක් දෙන්න. අකිලා හිරුනි. මේ නමේ මොකද්ද අමුත්තක් තියෙනවා. ඔය කොයි පාටියක් දැම්මත් අයිය පරක්කුයි. ඒකට කමක් නැහැ. අඩුවෙන් බත තියන්න එපා. තවත් නම් මට බෑ අනේ. අල්ලන් ගන්නවද නම්? අද ඔයා ගොඩක් ලස්සනයි. මම වට ගොඩක් ආදරේ. මට බොරුවක් කරන්න එපා. මේ තමයි මහනුවර නගරය දැනුක් කොල්ලෙක් අපිට hina වෙලා ඊයේ YouTube එකට වීඩියෝ එකක් දාලා තිබ්බා අපි හොගාල පොකුණ දැකලා නැතිලු අපේ නුවර වැව හොගාල පොකුණට වඩා ලොකුයි පිස්සුද පාර මැද්ද රෙන්නේ? පාර මැද්ද රෙන්නේ? මම කාලේ ඔබට පෙනෙනවා අද කොළඹ නගරයට ඉතාමත් දරුණු වැසි තත්ත්වයක් පවතිනවා. ඔව් තවත් ජීවිත හානියක්. Sri Lankans, tell them to go back. හබල පුබන්න කලින් ඵලයන් යකෝ රත්නපුර නගරයේ විවිධ ස්ථානවල නායෑම් වාර්තා වෙලා තියෙනවා. පේනවනේ නේද? මගේ පස් තට්ටුවක් වැදුනා. අන්නකො පියුමි ඉෂාන් අයියා මාව තනියම කතා කරන්න කියලා තැනකට එක්කන් ගියානේ. ඉතින් කවීෂා කතා කරාද ඔයාලා? වචනයක්වත් නැහැ ගියපු වෙලේ ඉඳන් ඇරිය මට. ලයික් කරන්න ෆලෝ කරන්න ඔන්න අද මට වැඩියෙන්ම තරු දෙන කෙනාට කුක්කු වල ෆොටෝ එකක් දෙනවා. හරිද? ඊයේ බුද්ධික අයියට තමයි යවුවේ. ඔව් මේ වන විට ගාල්ල ප්‍රදේශයට මහා නියගයක් පැමිණ තිබෙනවා. දැක්කනේ මොවුන්ගේ පල් පවා ඉරිතැලී ගිහින්. බා අපි අර ඈත පේන කන්ද ලස්සන කඩයක් දාමු. ඈ බොල ගෑණි. එතකොට බඩු ගන්න එන්නේ උඹලා බාප්පද? මැරෙන්නද හදන්නේ? පාරෙන් අයින් වෙන්. මචං මං ඊයේ ඔබගෙන් ඉල්ලගෙන ගියා රැවුල කපන මැෂින් එක ගනින්. මම වැඩේ කරගත්තා. කෝබන් ඔබ මැෂින් එක අරන් ගියාට රැවුල කපලා නැහනේ. උතෝ මේකේ මේ වෙරළු මල් සුවදක් එන්නේ. ඇත්ත කියපන් මට. පෙනෙනවා අද නුවර නගරයට ඉතාමත් දරුණු වැසි තත්ත්වයක් පවතිනවා. නියමයි. ඈත් යන්න ගියා වගේ මැකිල. අපි ෆිල්ම් එකක් බලන්න යනවා ඒකේ නම පාකිනකේ බෙල්තේරේ. මමයි දෝනි අද දෙමළ චිත්‍රපටියක් බලන්න ආව. ඒකේ නම තමයි සෙල්ලවලවේ. අපි යමුකෝ පැටියෝ. ඊයේ ඔයා වැඩ කරන්නේ ගරාජ් එක නේද? කොහොමද දන්නේ නංගි? ජැක් ගහන විදියෙන් තේරුණා අයියේ. අයිෂා අඩෝ පැට්ටෙක් කොතපන්කෝ හුත් ගහන්න. බඩු ඉවරයි බං. 10 කෑල්ලක් ගේන්න යන්න ඕනි වත්තට දැන්. ඔව් මේ වන විට ගම්පහ නගරයේ ජල මට්ටම කුක්කු දෙකටත් වඩා ඉහළ ගිහින් තිබෙනවා. ඉතින් දිගටම අප සමග. දුවම්මෝ මෙන්න මහසෝන මගේ පස්සෙන් එනවා. ඔහොම හිටපන්. දුවන්නේ නැතුව. මම ඔබට පොඩි දෙයක් කියන්න හිටියේ. ඒ මොකද්ද බං? ගොපළු යකාගේ කෙවිත වගේ නෙවෙයි රවිදු අයියගේ කෙවිත නං.
මට කවදාවත් ආදරේ කියලා නෑ නේද? එහෙම තමයි ආදරය කියන එක දැනෙන්න අරින්න ඕන. ඔයාට දැනෙන්න අරින්නවත් බෑනේ සුපුන් නේද? සමා වෙන්න මගේ දරුවනේ. තාත්තා ඔයාලට ගොඩාක් ආදරේ. කවිදු අයියේ මොකද කරන්නේ? මම මේ වත්තේ හුණු ගානවා නංගි. අපේ මිනිහට තමයි අපේ වත්තේ හුණු ගන්න බැරි. අයියට බැරිද මගේ වත්තේ තුණු ගන්න? ඉතින් නවින් අපිට ඔයාගේ විනෝදාංශය දැනගන්න පුළුවන්ද? ඔව් මං ආසම කොටු පැන පැන බෝ කරන්නයි වර්ගයා. අම්බෝ. එහා නිහන් මායි ධනුෂ්කයයි දන්සල් වදින්න ගියානේ. ෂා දන්සල් ගොඩක් තිබ්බද? කවුද දන්නේ? වැටකෙය පදුරක් අස්සට ගියා ආව විතරයි මතක. අර හරියට කිව්වද ගෑණියපා? මේ කාන්තාරයක් නෙන. ඔයාට මාව සැකයිද සහන්? අපි මේ සම්බන්ධය නවත්තමු. විශ්වයගේ අතේ සයිස් එක කොහොමද නේද බං? අත සයිස් වුණාට වැඩක් නෑනේ බං. පිප්පිය පොඩිනේ එයාගේ. තෙත ජෝකා අයන් කරක් දින පරාට සුවද තමයි මේ ලෝකේ මම ආසම සුවද. ස්තුතියි වැහි දෙවියනි. ගෙයි පඩිය නගින්න ගියාම හරිම අමාරුයි මැනිකේ දැන් මට. අෂාන් මොකද ඔබ ඔය මාළු ටැංකිය දිහා බලාගෙන කරන්නේ? මම මේ නිවුස් බලනවා අම්මේ. අම්මේ යකෝ තෝ කුඩු ගහලද ගංජා ගහලද? නෑ අම්මේ. කහපාට පැකට් එකෙන් දෙකක් කෑවා. කිලෝ එකක් යුරෝ 2.50යි. මේක නියම ගනුදෙනුවක්. මගේ බඩුත් මේකෙන් යවන්න ඕන. මොනතරම් වාසියක්ද? 500ක් දීපන්. අර දිමුතු කියන කඩප්පුලියව දැන් පොලිසියෙන් අල්ලන් ගිහිල්ලු. ගංජා ළඟ තියන් ඉද්දි අහුවෙලා. ඒකට අපේ සහන් කොල්ලා දහම් පාසලේ හෙඩ් පිපෙක්නේ. අනේ වාසනාවන් මේ අර කසුම් පුතනම් මාරම දක්ෂේ කිරේෂා. ඇයි එහෙම කීවේ අහිංසා? ඔය කොල්ලා කඩුව බටේ තියන් පිණුම් ගැහුවේ. වාව්. කැටේ ගිහින් ආවත් මට කමක් නෑ. කැටේ පුරවන් ආවත් මට කමක් නෑ. අහපන් බං අහපන් බය නැතුවට. වැඩි මොනොත් බෑ කියයි. සදුනි මං ඔයාට ගොඩක් ලව් බන්නේ. අපි දෙන්න බදිමුද? බලපන් උඹේ හැටි. උඹ හෙන කැතයි යකෝ. දැන් හාලුත් ඉවර වෙගෙන යන්නේ. එහෙනම් රැයට බත අඩුවෙන් තියමුකෝ. ඔහොම පළලන් හරියන්නේ නැහැ. හයියෙන් පලන්න ඕනේ. ඇමරිකාවේ සහාය තවදුරටත් ඊශ්‍රායලයට හිමි නොවේ. මේ මොහොතේ ඇමරිකාව සිය සහාය ප්‍රකාශ කර ඇත්තේ මහින්ද මහත්තයාට. සර් ජොබ් බිල්ලපු අය ඇවිල්ලා. මම යාළගේ CV ටික ගේන්නද? ඕනේ නැහැ සුමනේ. උසනම් සිකියුරිටි කොටනම් ලේබර්. ඉතින් පසිදු ඔබට මොනවද කියන්න තියෙන්නේ ඔබේ එක්ස්ට? සේපාලික නංගි ඔයාගේ යට ඇදුන් ටික අරන් යන්න දැම්ම ඇවිත්. ස්තුතියි. සන්ලයිට් පෝදන සබන් කැටේ. එය ගෑවොත් දිලිසි බැබලෙන්නේ. දිලිසෙනවා අම්මගේ රෙද්ද. උඹට මම හැන්දෙන් දෙන්නේ පරයා. ආවා. මට පර්ට් දාන්න. තාම ඉන්ටර්න්ෂිප් එකක් හම්බුන්නේ නැහැ. ඒ නිසා ගලක් කපලා හරි සල්ලි ටිකක් හොයාගන්න කියලා බැලුවේ. 18ට වැඩිනේ. තෝ ආවේ මගේ පෙරේත වට්ටිය හොරා ගන්නද? පිස්සුද යකෝ? මම කට්ටඩිය. රතු පාට සාටකේ හින්දා හොරෙක් කියලා හිතුවේ. මට කන්න දෙනවනම් මට බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ? තැන් තැන් වල රස්තිය අඩු කරන්නේ නැතුව ගියපු ගමන් වැඩේ ඉක්මනට කරලා දෙන ලංකාවේ ආයතනයක් කියන්නද? ප්‍රාදේශීය සභාව. වඩේ බදිනකොට අඩුවෙන් බදින්න එපා නංගි. අනේ ඵලයන් මම යන්න. මෙහෙම හිටියට ඒ කාලේ ගාල්ලෙත් වෙල් කැපුවා. ටිකක් හොදලා වනන්න හම්බුන්නේ නැහැ බෑ. දැන් ඉතින් හොදපන්කෝ. කවුරුත් කතා කරන කන්ටේනර් තුල මොනවද තියෙන්නද කියලාද ඔබ හිතන්නේ? ෂුවර් එකටම ගංජා තමයි. මම ඔයාට WhatsApp එකට මෙසේජ් එකක් එවන්න කිව්වා නේද? ඇයි ඔයාට මෙසේජ් එකක් එවන්න බැරි වෙන්නේ? මල්ලි කුණු හරුප පාවිච්චි කරන්න ඕනේ නැහැ. AI එකෙන් නිර්මාණශීලී දෙයක් කරන්න. යන්නම් මල්ලි.